අවසරයි ආර්යතුන් වහන්සේ අවසරයි ආර්යතුන් වහන්සේ අපි මේ යහපත් වැඩක් කරනකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියලා තුන් සූත්‍රය කියලා දෙවියන්ට මළගේ ඥාතීන්ට පින් දීලා ඒ වැඩේ කරොත් අපිට ඒකෙන් යහපතක් තියෙනවද? ඒක යහපත් පැවැත්මට. එහෙමයි. ඒක හොඳයි පැවැත්මට. යහපත් සියලු වැඩ හොඳයි පැවැත්මට. එහෙම. හැබැයි නැවැත්මට ඒ එකක්වත් පූර්ණ වශයෙන් උදව් වෙන්නේ නැහැ. එහෙම. නැවැත්මට නම් මේ සමුදය නිරෝධය කරන්න ඕන අනුසතිය වඩන්න ඕන. එහෙමයි. ඔබ වහන්සේට දැන් ආගමක කොයි ආගමෙන් බුද්ධ ආගමේ කතෝලික ආගමේ හින්දු ආගමේ මුස්ලිම් ආගමේ තව මොන ආගම් තිබුණත් බුදුහාමුදුරන්ගේ කාලේ සාමාන්‍ය ඵල සූත්‍රය කියලා තියෙනවා 60 ගාණක් ආගම් තිබුණා කියලා බ්‍රහ්මජාත. ඔක්කොම ආගම් පැවැත්මට හොඳයි. හොඳ වැඩ. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකම් මේ අනුසති තිබුණේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. භාවිතා කළේ නැහැ. එහෙමයි. බුදුහාමුදුරුවෝ අලුතෙන් මේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ අලුතෙන්ම හොයාගත්ත දෙයක්. එහෙමයි. පෙර භාවිතේ නොතිබූ දෙයක්. එහෙමයි. පෙර නොඇසූ විරූපයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ අනිච්ච දුක්ඛං විපරිණාම ධම්මං අට්ඨක් කරා තියෙන පද. ඒකයි තේරුම් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අදිෂ්ඨාන. අවසරයි ආරණ වහන්සේ දාන්ත ධාතු නාගලෝකෙන් ගෙනාවා කියන එක පැහැදිලි කරලා දෙන්න. දැන් එදා හිටියා මේ රටේ කොටස් 4ක්. නාග ගෝත්‍රිකයෝ කියන්නේ වෙළඳාම් කරපු අය, නැව්වල වැඩ කරපු අය, මූද රසාව කරපු අය. ඔක්කොටම ගෝ නාග ගෝත්‍රිකයෝ. දැන් බලන්න මේ රටේ දැන් මූදයිනේ තියෙන ඔක්කොම නගර දැන් අපි ගම්මුක දකුණු පළාතේ නාකුළුගම නාවිමන නාඔටුන්න ඊට පස්සේ නයිනතිව් ඔය තියෙන්නේ නාවින්න ඔක්කොම නාග ගෝත්‍රිකයෝ හිටපු තැන්. මේ නාග ගෝත්‍රිකයෝ හිටපු තැන් වල රාජධානි තිබුණා. මුචලින්ද නම් නාග ගෝත්‍රික රජ, චූලෝදර මහෝදර නාග ගෝත්‍රික රජ. මේ බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවට පස්සේ බුදුගලදී මේ මොන ද්‍රෝණ බමුණා මේ බුදුහාමුදුරුවන්ගේ ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදුවා. කොටස් 8න් එකක් දුන්නා එදා හිටිය නාග ගෝත්‍රිකයන්ට. නාග ගෝත්‍රික රජවරුන්ට. එතකොට දුටුගැමුණු රජුරුවෝ මේ නාග ගෝත්‍රික කාමන්තිස්ස රජුරුවන්ගේ දේව ගෝත්‍රික විහාර මහදේවියගේ පුතා. දුටුගැමුණු රජුරුවන්ගේ අම්මයි තාත්තයි එක්කෙනෙක් නාග ගෝත්‍රික පියා, අම්මා දේව ගෝත්‍රික. එතකොට දුටුගැමුණු රජුරුවෝ හිටියේ ඔය නෝනගමට මෙහා තියෙනවා මොකද්ද අර පැරණි ඔක්කොම නටුමුන් තියෙන කාවන්තිස්ස රජුරුවන්ගේ රාජධානිය සංකපාල. සංකපාල. ඔය මේ ඔය බරව කුඹුරෙන් බැහැලා යනකොට නෝනගමට යන්න ඉස්සෙල්ලා මේ පැත්තේ හම්බ වෙනවා ලොකු වලවේ ගඟයිනේ නාග මොකක් හරි තියෙන ලොකු මේ පැරණි රාජධානියක ඔක්කොම නටුමුන්. එතන තමයි මේ කාවන්තිස්ස රජුගේ මුල් තැන. එතකොට එතනින් දුටුගැමුණු රජුරෝ අනුරාධපුරයට ගිහිල්ලා අර ඉන්දියාවේ රජවරු එතෙක් හිටියේ. ඉන්දියාවෙන් මේ මුල ආරම්භ කරපු රජවරු තමයි ඔය අනුරාධපුරේ හිටියේ. ඔය විජය, මුටසීව, පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස ඊට පස්සේ එලාර වගේ ඔක්කොම රජවරු ඉන්දියන් කාරයෝ. එතකොට මේ හෙළබිමේ උපන් රජ කෙනෙක් ගිහිල්ලා අනුරාධපුරේ රාජධානිය රජ කළා. මේ රජ කරනකොට මේ අලුතෙන් අනුරාධපුරේ කියන්නේ අලුතෙන් හැදුව රාජපුරේනේ. මේ අනුරාධපුරේට අර
අනික් රාජධානි වල තිබුණ ධාතුන් වහන්සේලාත් වැඩමගෙන ආවා. නාග ගෝත්‍රිකයෝ දෙන්න බෑ කියලා අඬ ඒකනේ අර එතකොට නාග ගෝත්‍රිකයන්ගේ ඒව තමයි මේ ගෙනාවේ. ඒවා එතකොට ඉතින් සාහිත්‍යකාරයෝ කිව්වා මේක නාග ලොවින් ගෙන ආපු දේවල් කියලා. නැතුව මේ නාග ලෝකයක් නෑ වෙනම. නාග ගෝත්‍රිකයන්ගේ රටවල් තිබුණා, රාජ්‍ය තිබුණා. ඒවට මේ දෝන වමුණ බෙදද්දී බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා බෙදුවා. ඒවා අනුරාධපුරයට ගෙනහම ගෙනියනකොට තමයි මේ නාග ගෝත්‍රිකයෝ වෙන්නේ. දැන් ඊට පස්සේ හිරිවඩුන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ තැනත් නාග ගෝත්‍රික හිටිය මුචලින්ද නම් නාග ගෝත්‍රික රජුරු. එතන ඊට පස්සේ හිටියේ දිගටම නාග ගෝත්‍රික රජුරු. එතකොට මේ නාග ගෝත්‍රික රජවරුන්ගේ ප්‍රදේශය වූ මේ හිරිවඩුන්නේ මේ බෝවංකුරයක් ගැලෙව්වා. පස්සේ කාලේ සංඝමිත්තා මෙහෙණියට ගෙනියන්න. එතකොට මේ නාග ගෝත්‍රිකයෝ කිව්වා මේ අපේ බෝවංකුරේ එහෙම දෙන්න බෑ. ඒකනේ කිව්වේ සතියක් නාලව පුද දුන් බෝධිය. එතකොට කොහෙන්ද ගෙනත් තියෙන්නේ? මෙතනින් ගෙනත් තියෙන්නේ. නැතු වෙන කොහෙන්වත් දැන් හාමුදුරුවෝ කොහෙන් ගෙනාවේ කියලාද කියන්නේ? දැන් තියෙනවා සතියක් නාලව පුද දුන් බෝධිය. ඔය නාලව තමයි ඔය මුචලින්ද රජුරුවන්ගේ නාගෝත්‍රික රට. රුවන්වැලි මහසෑය ගාව දොරටුවක් වහසලා තියෙනවා කියනවා නාගලෝකෙන් ගෙන එහෙම අර සම්මතයේ ඒව මේ සාහිත්‍යකාරයෝ පස්සේ කාලෙක නොදන්නාකමට අඥානකමට මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න හදපු සාහිත්‍ය කතා. මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න හදපු සාහිත්‍ය කතා තමයි ඔය වැඩි හටියක් තියෙන්නේ. අටම ස්ථානය ගැන පැහැදිලි කරලා දෙන්න. අටමහා ස්ථානයක් බුදුහාමුදුරන්ට සම්බන්ධ අටමහා ස්ථානයක් තිබුණා. දැන් මුල් බෝසත්තුමා ඉපදුණු තැන, බෝසත්තුමා බුද්ධත්වයට පත් වූ තැන, බෝසත්තුමා ඉපදුනේ අද නම් බඹරගල ඔය සල්ගහ තියෙන තැන උඩ ගල් ගුහාවේ. බෝසත්තුමා බුද්ධත්වයට පත් උනේ හිමි වැඩ උන්න සිරි වැඩ උන්න තැන. අද ඒක සිරි වැඩ උන්න හිරි වැඩ උන්න වෙලා. බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණාට පස්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තැන තමයි ඉසිපතනාරාමය. අද ඒක ඉසින්බැස්සගල වුණා. 3යි ඊට පස්සේ බෝසත්තුමා මේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවතම් තමයි බුදුගල කුසිනාරුව 4යි. ඊට පස්සේ බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝසත් කමින් මේ ගෙදරට එන්නේ ඉස්සෙල්ලා සුද්ධෝදන රජුගේ රජමාලිගාවේ කපිලාරාමය, කපිලවස්තුපුර, කිඹුල්වත්පුර එක 5යි. ඊට පස්සේ 6 වෙනි එක මේ සමන රජුරෝ සිරිපතුල තැබ්බතන 8 මහස්ථානෙන් එකක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩ හිටිය ජේතවනාරාමයයි වේළුවනාරාමයයි 8යි. දැන් 8ක් තියෙනවා. මේ 8ම දැන් ওই පිරිත් පොත කියලා එකක් තියෙනවනේ. මේ පිරිත් පොතේ තියෙනවා විහාරාස්න කියලා එකක්. මොකද්ද? එක මේ පිරිත් පොතේ එක පිරිතක් තියෙනවා විහාරාස්න. මේ විහාරාස්නේ තියෙනවා බුදුහාමුදුරුවෝ ජීවමානව කාලේ වැඳ පුදාගත්ත අටමහා ස්ථාන එක පේලියක. ඒ පේලියේ තියෙනවා මේ අටමහා ස්ථාන. දැන් දුටුගැමුණු රජුරුවෝ අනුරාධපුරයට ගියාම රජ වෙන්න ගිහිල්ලා රාජධානිය හදාගෙන රජමාලිගාවක් අනුරාධපුරේ හදාගත්තාම දැන් මේ අනුරාධපුරේ ඉන්න මිනිස්සුන්ට යන්න බෑනේ බුදුගලට. කපිලවස්තුපුරට. අර වේළුවනාරාමයට මේ රජගල. ඒකින්ද දුටුගැමුණු රජුරුව මේ මහා අගනුවර රජ අනුරාධපුරේ අටම ස්ථානයක් හැදුවා. එතකොට
අර අටම ස්ථානය තියෙනවා මේ අටම ස්ථානයේ 11ම ස්ථානයක් වුණා. අර විහාරස්නේ තියෙනවා අනුරාධපුරයේ අටම ස්ථානය වෙනම බුදුහාමුදුරන්ගේ කාලේ අටම ස්ථානය වෙනම ඊට පස්සේ පොළොන්නරුවේ හැදුව අටම ස්ථාන වෙනම කුරුණෑගල ගම්පොළ හැදපු අටම ස්ථාන වෙනම යාපහුවේ දඹදෙණියේ සීතාවක කෝට්ටේ මහනුවර හටපු අටම ස්ථාන ඔක්කොම එක එක පේලියේ තියෙනවා. ඒක තමයි විහාරාස්න. ඔය විහාරාස්නේ තියෙන්නේ මේ රටේ අතීතයේ හිටපු රජවරු රජකම් කරපු තැන වල අටම ස්ථාන හැදුව ඒ සියලුම දේ තියෙනවා. සංකපාලට බුදුහාමුදුරුවෝ වැඩිද සම්මාස? සංකපාලට වැඩි නෑ සංකහස්සට වැඩියා. සංකහස. ඒ කියන්නේ සංකපාල තියෙන පහළ එතන තියෙන කන්ද මුදුනේ සංකස්ස. එතන කවුද හිටියේ කාව හම්බ වෙන්නද බුදුහාමුදුරුවෝ ආවේ? බුදුහාමුදුරුවන්ව බිහි කළ නමුත් දැන් මේ පිරිමියෙක් වුණ තුසිතංකායන් තත්වයටපත් වූ තමන්ගෙම මාතෘ දිව්‍ය රාජ හම්බ. ඒ කියන්නේ දැන් අම්මා නැහැ. දැන් පිරිමියෙක් ඉන්නේ අම්මා වෙනුවට. ඒක න්‍යාම ධර්මයක්. ලෞතර බුද්ධත්වයටපත් වෙන බෝසත් දරුවෙක් උපත්තක් බිහි කළ අම්මා කෙනෙක් ආයි කිසි දවසක ආයි අර මේ අඩුවක් තියෙන ස්ත්‍රියක් බවට පත් වෙන්නේ ආයි දරුවෙක් හැදෙන්න බෑ. ඒක න්‍යාම ධර්මයක්. අද්භූතාශ්චර්ය සූත්‍රයේ මේක තියෙනවා. දින 7කින් එහෙම බෝසත් ලෞතර බුද්ධත්වයට පත් වෙන බෝසත් දරුවෙක් බිහි කළා නම් ඒ අම්මා දින 7ක් ඇතුළත සම්පූර්ණයෙන්ම ලිංග විපර්යාසයක් වෙලා පිරිමියෙක් වෙනවා. තුසිතං කායං. මේ තුසිතං කායං කියන එක තුසිත දිව්‍ය ලෝකේ උපදුනා කියලා කිව්වා. දැන් බුදුහාමුදුරන්ට ඉනිමගකින් බහින්න ඕනද නගින්න ඕනද දිව්‍ය ලෝකෙට? දැන් ඔය ත්‍රිපිටකයේ තියෙන සාහිත්‍යයේ තියෙන්නේ බුදුහාමුදුරුවෝ අර මාතෘ දිව්‍ය රාජා හම්බ වෙන්න බණ කියන්න අභිධර්මයේ කියන්නේ මිනිමගකින් බැස්සල්. ඔය දැන් ඔය සංකස්ස උඩ තියෙන සංකපාල උඩ තියෙන සංකස්සේ දැන් ඔතන මෙතනත් ඇති සමහර විට ගිය අය අපේ බොහෝ දායකයෝ ගියා. එතන තියෙනවා අඩි 20ක් 30ක් ගැඹුරු ඉනිමගකින් බහින්නට යනවා. රජමාලිගාවක් වගේ රත්තරන් ගාපු උපතන්පත් කරපු බිත්ති තියෙන හොඳ ගල් ගුහාවක් තියෙනවා. කාමර ගණනාවක් තියෙනවා. අන්න එතන තමා අර පිරිමියෙක් වුණ බෝසත් දරුවා බිහි කරපු අර මහා මායා දේවිය. මහා මායාවක් වුණා. මෙයාගේ නම් මහා මායා නෙමෙයි. මහා මායාවක් සිද්ධ වුණා. සිද්ධ වුණ මහා මායාව තමයි බෝසත් දරුවා බිහි කළ දවස් 7කින් පිරිමියෙක් වුණා. දැන් බැරි වෙලාවක්වත් ඔය බෝසත්තුමා බිහි වෙලා උපදිලා දින 7කින් අම්මා මැරුණා නම් බෝසත් දරුවාට කියන්නේ මව් මරා උපන් කුමරා. එහෙම එකක් කිව්වේ නෑ. එහෙම එකක් උනේ නෑ. මේවා ඔක්කොම සාහිත්‍යකාරයෝ විකෘති කළා වෙනස් කළා විනාශ කළා. ඔබ වහන්සේට දීර්ඝාෂ අවසරයි